ආයුබෝවන් අද දවසේදී ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ඔසුකෙත ලංකා YouTube නාලිකාව වෙත. අද විශේෂයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරුණ තරුණියන්ට ඒ වගේම විවාහ දිවියට ඇතුළත් වෙලා දරුපල අපේක්ෂාවෙන් සිටින සැමටත් වැදගත් වන මාතෘකාවක් සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් ඔබ ලිංගිකව එකතු වුණාට පස්සේ කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් ඇතුළට යන ශුක්‍රාණු වේගයෙන් නැවත එළියට එනවද? මෙන්න මෙහෙම වෙන්නේ ඇයි? මේකට හේතුව මොකක්ද? මෙහෙම වුණාම ඇතිවන ආබාධයන් මොනවද? ඒ ජීවිතයට මොන ආකාරයකටද බලපාන්නේ? ඒ වගේම තමයි ඒක වළක්වා ගන්නේ කොහොමද? ඒ තත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද? එය සුව කරගන්නේ කොහොමද? මෙන්න මේ දේ ගැන තමයි අද දවසේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ආරාධනා කරනවා මෙතෙක් ඔබ ඔසුකෙත ලංකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් සමග එකතු වෙන්න කියලා. කාන්තාවකගේ යෝනි මාර්ගය ඔස්සේ ඇතුළට ගමන් කරන ශුක්‍රාණු නැවත ඉතාමත් ඉක්මනින් එළියට බේරෙනවා නම් එළියට එනවා නම් සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක් එළියට එම සාමාන්‍ය දෙයක්. නමුත් ඇතුළට ගිය ප්‍රමාණයම ඒ වගේ ප්‍රමාණයක් නැවතත් එළියට එනවා නම් ඉතා ඉක්මනින් එළියට එනවා නම් එය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කාරණාවක්. මේකට ප්‍රධානතම හේතුවක් තමයි ගැප් ගෙල. ගර්භාෂය සහ යෝනි මාර්ගය මායිම්ම පිහිටලා තියෙන ගැප් ගෙල කියන කොටස අධික ලෙස ඝන බවින් සහ ගොරෝසු බවකින් යුක්ත වීම. ඒ වගේම තමයි යෝනි මාර්ගයේ මේ ගැප් ගෙලෙන් එක්කම පහළට තියෙන යෝනි මාර්ගයේ අධික ගොරෝසු බවක් පිහිටලා තිබුණොත් මෙන්න මේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ගැප් ගෙල සහ ගැප් ගෙලින් පහළ යෝනි මාර්ගයේ කොටස අධික ලෙස ගොරෝසු වීමක් සිදු වුණොතින් ඇත්තටම බටහිර වෛද්‍ය විද්‍යාත්මකව ගත්තාම මේක යම් ශල්‍ය කර්මයකින් සුවපත් කරනවා. නමුත් අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේදී මේකට පැහැදිලි ප්‍රතිකාර තියෙනවා. ශරීර අභ්‍යන්තරයට ලබා දෙන ඖෂධ ප්‍රතිකාර වගේම බාහිර ආලේපයක් සහ තැවිලි ප්‍රතිකාරයක්, ඒ වගේම තමයි විශේෂ වූ සුවිශේෂ වූ ආහාරත් මේ සඳහා අපිට නියම කරන්න පුළුවන්. එහෙම ගොරෝසු වුණොත් ඇත්තටම මොකද වෙන්නේ? විශේෂයෙන්ම දරුපල හිමිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. කියන්නේ දරු පිළිසිඳ ගැනීමක් ඇති නොවෙන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්න කලලයක් සහ කියන්නේ ස්ත්‍රී ඩිම්බයක් සහ පුරුෂයෙකුගේ ශුක්‍රාණු එකතු වීමක් වෙන්න ඕන. එතකොට මේ ශුක්‍රාණු ගර්භාෂයට ගමන් කරලා ගර්භාෂයෙන් පැලෝපිය නාලය තුලදී තමයි මේ පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ බොහෝ දුරට. එතකොට මෙන්න මේ පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ නැහැ ශුක්‍රාණු ගර්භාෂය ඇතුළට ගර්භාෂය අභ්‍යන්තරයට ගමන් කිරීම වැළකුණොත්. මෙන්න මේ ගොරෝසුභාවයෙන් යුක්ත වුණොතින් ගැප් ගෙල මේ ශුක්‍රාණු ගර්භාෂ අභ්‍යන්තරයට ගමන් කිරීම සීමා වෙනවා, වැළකෙනවා. ඊළඟට තෘප්තිමත් ලිංගික ඇසුරක් පවත්වන්න බැරි වෙනවා. විවාහක යුවලකට නම් තෘප්තිමත් ලිංගික ඇසුරක් කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මෙන්න මේ තෘප්තිමත් ලිංගික ඇසුරක් පැවැත්වීමට නොහැකියාව ඇති වෙනවා. මොකද මේ ගැප් ගෙල සහ යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගොරෝසු බව නිසා. ඒ වගේම තමයි පසු කාලීනව ටිකක් මැදි වයසටපත් වෙනවත් එක්කම ගර්භාෂය, ගැප් ගෙල, යෝනි මාර්ගය ආශ්‍රිතව රෝගී තත්ත්වයන් නැති වෙන්නත් පුළුවන් මෙය පැවතුණු. ඒ නිසා ඊටමත් සුදුසු ප්‍රතිකාර ක්‍රම මගින් මේ තත්ත්වය සුවපත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වෙත යොමු වෙලා එය ක්‍රමවත් ප්‍රතිකාර රටාවක් තුළින් සුවපත් කර ගැනීමට කටයුතු කරන්න. ඇත්තටම මෙහෙම මේ ගැප් ගෙල ඝන වීම, එහෙම නැත්නම් යෝනි මාර්ගය ආශ්‍රිතව ගොරෝසු බවක් ඇතිවීම සම්බන්ධව පොඩි අවබෝධයක් අපි ලබා ගනිමු. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගර්භාෂයක ඒ හරස් කඩ රූපයක්. ඒ කියන්නේ මේ කකුල මේ හරියට දෙකට කැපුවොතින් ඒ තියෙන ආකාරයට හරස් කඩ රූපයක් අපි ගත්තේ ඔබට හොඳට මේක පැහැදිලි කරලා දෙන්න ඕන නිසා. මේ තියෙන යෝනි මාර්ගය, මේ ගැප් ගෙල, මේ ගර්භාෂය. එතකොට අද ඔබට කියලා දෙන්නේ මෙන්න මේ ගැප් ගෙල ගොරෝසු වීම, ඝන වීම. එතකොට මෙන්න මේ ගැප් ගෙල ඝන වීමත් එක්ක තමයි අපි මේ කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ යෝනි මාර්ගයේ හරහා ලිංගික සංසර්ගයේ යෙදුනට පස්සේ ශුක්‍රාණු පිට වෙන්නේ මේ යෝනි මාර්ගයේදී. මේ යෝනි මාර්ගයේදී පිට වෙන ශුක්‍රාණු මෙන්න මේ ගැප් ගෙල ඔස්සේ
ගර්භාෂය වෙත ගමන් කරන්න ඕන. ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වීම, ඒ කියන්නේ සංසේචනය වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ගර්භාෂය අභ්‍යන්තරයේදී. එතකොට මෙන්න මේ ගැප් ගෙල ඔස්සේ ශුක්‍රාණු ගමන් කිරීමක් සිද්ධ වෙන්න ඕන. මේ ශුක්‍රාණු ගමන් කිරීමක් සිද්ධ වෙලා ඒ සංසේචනය වුණාට පස්සේ මෙන්න මේ ගර්භාෂයේ බිත්තියක් මත තමයි ඒක තැන්පත් වීම වෙන්නේ. ඒකට කියනවා අධිරෝපණය වීම කියලා. එහෙනම් මෙන්න මේ මම අර කියපු સિદ્ધාන්තය කියන්නේ මෙන්න මේ ගැප් ගෙල ඝන වීම. ගැප් ගෙලේ මෙන්න මේ තියෙන මාජින් එක කියන්නේ මේ ආයනි ප්‍රදේශය, ඒ වගේම යෝනි මාර්ගයේ මෙන්න මේ තියෙන ප්‍රදේශات මේව ගොරෝසු වෙනවා, ඝන වෙනවා. මෙන්න මෙහෙම ගොරෝසු වුණාට පස්සේ මේ ශුක්‍රාණු මෙතනින් ඇතුළට යන්නේ නැහැ. මේක ඝනයි ගොරෝසු භාවයෙන් තියෙනකොට මේ ශුක්‍රාණු ගර්භාෂ අභ්‍යන්තරයට ගමන් කිරීම සිද්ධ වෙන සම්භාවිතාවය ගොඩක්ම අඩුයි, අවමයි. එහෙම වුණාට පස්සේ බටහිර විද්‍යාත්මකව නම් මේක යම් ශල්‍ය කර්මයකින් සිදු කරන ලබන දෙයක් සිදු කරනවා. නමුත් අපේ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මෙන්න මේ තියෙන ගැප් ගෙල මෙලෙක් කිරීමට ලක් කිරීමක් කරන්න පුළුවන්. ගැප් ගෙල මෙලෙක්ව තිබෙන්න ඕන. ඒ මෙලෙක් කිරීමට ලක් කිරීමට ඖෂධ තියෙනවා. ඒ ඖෂධ ගැන අද දවසේදී ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ තිබෙන්නා වූ යෝනි මාර්ගයේ මේ බිත්ති මෙලෙක් වෙලා තියෙන්න ඕන. මේ ගොරෝසු වුණාට පස්සේ මෙන්න මේ ශුක්‍රාණු මෙතන තැම්පත් වෙලා තියෙනවා. මෙතනින් ඇතුළට යන්නේ නැහැ. නැවත නැගිට ගමන්ම මෙතනින් එළියට එනවා. ඒ එළියට එන එක වළක්වෙන්න නම්, ඒ එළියට නොවි මේක ඇතුළට යන්න නම් හොඳට මෙන්න මේ ස්ථානය මෙලෙක්ව තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ ගර්භාෂය තුලදී මේ ශුක්‍රාණු ඇතුළට පහසුවෙන් ගමන් කරන්න මේ යෝනි ශ්‍රාවයක් එළියට නිකුත් වෙනවා. එතකොට මේ ගොරෝසු වෙලා තියෙනකොට මේ යෝනි ශ්‍රාවය නිකුත් වීමත් හරියට සිද්ධ වෙන්නේ නැහැ. අද දවසේදී මෙන්න මේ යෝනි ශ්‍රාවය නිකුත් වෙන්නත්, ඒ වගේම තමයි මෙන්න මේ ගැප් ගෙල දිහිල් වෙන්නත් ඖෂධ ප්‍රතිකාර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ගැප් ගෙල, ඒ වගේම ගැප් ගෙලින් පහළ තියෙන යෝනි මාර්ගය ආශ්‍රිතව මේ අධික ඝන බව, එහෙම නැත්නම් ගොරෝසු බවක් ඇති වුණොත් එය මෙලෙක් කර ගැනීමට අපිට දේශීය වෛද්‍ය විද්‍යාත්මකව තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද? ප්‍රධාන වශයෙන්ම අපිට සඳහන් කරන්න පුළුවන්, මම කලින් වැඩසටහනක පැහැදිලිව කියලා දීලා තියෙනවා විෂ්ණු ක්‍රාන්ති කිරිපානය සම්බන්ධයෙන්. ප්‍රායෝගිකව හදාගන්න විදිහත් එක්ක මේ වැඩසටහනේ පෙන්වලා තියෙනවා. ඔසුකත ලංකා YouTube නාලිකාවේ පොඩ්ඩක් ඉහළ වැඩසටහන් බලන්න. ගර්භාෂය සුවපත් කරන්න පුළුවන්, ගැප් ගෙල මෙලෙක් කරන්න පුළුවන් ප්‍රබලතම ඖෂධයක් තමයි විෂ්ණු ක්‍රාන්ති කිරිපානය. ඒ වගේම තමයි ගර්භාෂයට ඉතාමත් හිතකර, ගැප් ගෙලට හිතකර, යෝනි මාර්ගයට හිතකර තවත් ප්‍රබලතම ඖෂධයක් තමයි ගිතෙල්. ඉතින් මේ ගිතෙල් ආහාරයට ගැනීම, ගිතෙල් පානය කිරීම ඉතාමත් යෝග්‍ය වෙනවා මේ තත්ත්වය මගහරවා ගන්න. තවත් ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් තියෙනවා දේශීය වෛද්‍ය විද්‍යාවේදී අපේ පැරණි වෙදදුරන් භාවිතා කරලා අතිසාර්ථක ප්‍රතිඵල ලබාගත් උසුවක් තමයි කැකුළු හාල් බත්. කැකුළු හාල් බත් පොට්ටනියක් හදලා උණුවෙන්ම, බත උයපු ගමන් උණුවෙන් ඒ බත් පොට්ටනියක් හදලා ඒ බත් පොට්ටනියෙන් මෙන්න මේ කාන්තාවගේ නාභියෙන් පහළ කොටස, නාභියෙන් පහළ ඒ යෝනි මාර්ගය දක්වා තියෙන කොටස උණු බත් වලින් තවන්න ඕන. තවල ඉවර වෙලා ඒ ආශ්‍රිතව හොඳින් නැවත පිස දාලා ගිතෙල් ටිකක් ආලේප කිරීමක් සිද්ධ කරන්න ඕන. අත ගොඩක් තද කරන්නේ නැහැ ගිතෙල් ආලේප කිරීමේදී. සාමාන්‍යයෙන් සරලව අත තද කරලා ගිතෙල් ටිකක් ආලේප කරන්න ඕන. එතකොට මේ ගිතෙල් අභ්‍යන්තරයට උරා ගැනීමක් සිද්ධ කරනවා. එමගින් මෙන්න මේ ගර්භාෂය හා ඒ ආශ්‍රිතව තිබෙන ගැප් ගෙලෙන් පහළ යෝනි මාර්ගය මේ ගොරෝසු වීම සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අර කාන්තාවක් ලිංගිකව එක්වීමට නිකුත් කරන යෝනි ශ්‍රාවය හොඳින් නිකුත් කිරීමට උපකාර වෙනවා. දේශීය වෛද්‍ය විද්‍යාත්මකව සඳහන් කරලා තියෙනවා මෙවැනි අවස්ථාවකදී ගත යුතු සුදුසු ආහාර වර්ග, ඒ වගේම පාන වර්ග. අපි බලමුකෝ මෙවැනි අවස්ථාවක ගත හැකි සුදුසු ආහාර සහ පාන වර්ග මොනවද කියලා. විශේෂයෙන් ප්‍රමාණවත් පරිදි දිනකට අවශ්‍ය ජලය පානය කිරීම ඉතාමත් යෝග්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ලීටර් 3ක වගේ ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දවසකට ජලය පානය කිරීම කළ යුතුයි. දේශීය සහල් සමග එළකිරි හෝ පොල්කිරි මිශ්‍ර කරලා හාතවාරිය කොළකොටාගත් යුසින් හාතවාරිය කැඳ පානය කිරීම ඉතාමත් යෝග්‍ය වෙනවා. හාතවාරිය කොළ කැඳ.
ඒ වගේම තමයි හාතවාරිය අලවලින් සකස් කරන ලද හාතවාරිය පිටි කැඳ. මෙන්න මේ දෙකම ඉතාමත් යෝග්‍යයි. හාතවාරිය කොළ කැඳටම හාතවාරිය පිටි ටිකක් එකතු කරලා කැඳ හදාගත්තොත් එය ඉතාමත්ම ගුණදායකයි. මෙන්න මේ කැඳ උදෑසන පානීය කිරීම ඉතාමත්ම යෝග්‍ය වෙනවා මේ තත්ත්වය සුවපත් කර ගැනීමට. අපි කවුරුත් දන්නවා අපේ ගම්වල හැදෙනවා කූරතම්පලා කියලා දෙයක්. මෙන්න මේ කූරතම්පලා ව්‍යංජනය ඉතාමත්ම ගුණදායකයි මේ ගර්භාෂය ඒ වගේම ගැබ් ජෙල ආශ්‍රිත රෝගවලට වගේම ගැබ් ජෙලේ ඇතිවන ගොරෝසු බව මගහරවා ගන්න. නෙළුම් අල ව්‍යංජනය. නෙළුම් අල ව්‍යංජන ආහාරයට ගැනීමත් ඉතාමත් යෝග්‍ය වෙනවා ගැබ් ජෙලේ ඇතිවන ගොරෝසු බව මගහරවා ගැනීමට. අලු පුහුල් ව්‍යංජනය වගේම කෙසෙල් බඩ, ඒ කියන්නේ වතු බඩ කියලාත් හඳුන්වනවනේ. මෙන්න මේ වතු බඩ ව්‍යංජනයත් ඉතාමත්ම යෝග්‍යයි. ඒ වගේම තමයි පලා වර්ග, කොළ ಜಾති ආහාරයට ගැනීම ඉතාමත් සුදුසු වෙනවා මේ තත්වයෙන් මිදෙන්න. ඉතින් මෙවැනි වැඩසටහන් අපි සමාජගත කිරීමෙන් අපේක්ෂා කරන්නේ අනාගත පරපුරේ නිරෝගීතාවය. නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් ඔසුකෙත ලංකා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබ සැමටම උතුම් නිරෝගී සම්පත උදා වේවා. තෙරුවන් සරණයි.